ඔබට මා ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුර රට යනතුරු නොදනි. වයිෆ් රට ගියපු දවස්. ආලවන්තකම බෝසත්කම නම් දන් දුන්නේ ඇයි මෙහෙම? අයිබන් no politics with politics හදිසි රූපගත කිරීමක් මේක. කියන්නේ ශනිකව මචං දැන් මෙහෙම එකක් කරමු කියලා තමයි රෙකෝඩින් පටන් ගත්තේ. අපි ඔයාලට කියලා තිබ්බේ නෑ මෙයා එනවා කියලා. හදිසි අපි අද වෙන ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙච්ච ගමන් ඒ හින්දා මේ අපේ ඇදුම් ගැන හිතන්න එපා. මොකද මේ ඇදුම් වලින්ම තමයි අපි මේක කරන්නේ. අද ඇවිල්ලා ඉන්නේ පහුගිය දවස්වල පොඩි මඩක් එහෙම කාපු මාත් එක්ක එකතු වෙලා චාමර විජේසූරිය. අයිබෝන් මචං. අයිබෝන්. චාමරත් එක්ක නෝ පොලිටික්ස් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ නෑ අපි ඔයාලා දන්නවා. නමුත් මේ වෙලාවේ ආපහු චාමරට මෙතනට එනවට වඩා මේම කරලා ගියොත් හොඳයි කියන එක තමයි අපි හිතුවේ. ඒකම තව ඉදිරි දවස් ටිකේදී ඉතාමත්ම නම කියවෙන පුද්ගලයන් කීප දෙනෙක් මේක එකතු වෙන්න සූදානම්. ප්‍රසන්න රණවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, එතකොට ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාත් තේනුවර, අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න, ඊළඟ සෙෂන්ස් ටික යන්නේ ඒ තුන්දෙනාත් එක්ක. ඒ සෙෂන් එකේ පළවෙනියා විදියට අහම්බෙන්ම වැටෙන්නේ චාමර. චාමර කොහොමද මචං? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. මේ ප්‍රෝග්‍රෑම් එක ටිකක් වෙනස්. මම බැලුවා. බැලුවද? බලනවා. ප්‍රෝග්‍රෑම් සෙට් එකම බැලුවා. ප්‍රියංක රාය චරිත අයියා, නින්ද අයියා, සේපාල් අයියා. යාළුවා හිතවතා මොක්ක. අනේ ඉතින් නේද? රයිට්. එතකොට මම හිතන්නේ චාමරට මේක අමුතුවෙන් කියලා දෙන්න ඕන කියලා මේකේ විශේෂය ගැන. චාමරගේ ජීවිතේ විවිධාකාර තලයන් තියෙන මම පුද්ගලිකව දන්න. ඒ නිසා මේ ප්‍රශ්න වලට පිළිතුරු හරි අමුතු විදිහට එයි කියලා මම විශ්වාස කරනවා. මොකද එකිනෙකට වෙනස් පරාසයන් වල ජීවත් වෙච්ච පුද්ගලයෙක් මම දන්න විදිහට චාමර නේ. ඒ නිසා කියන්නේ අවුරුදු පහෙන් පහට වගේ පහෙන් පහට වෙන වෙනම තලවලට යන්නේ නේද? එකිනෙකට වඩා හාත්පසින් වෙනස් තැන් වලට. ඒ නිසා මේ මම හිතනවා මේක ටිකක් වෙනස්ම ප්‍රෝග්‍රෑම් එකක් වෙයි කියලා. වැඩසටහනට යන්න කලින් අපි හැම වෙලාවම අහන අර නෝමල් ගොසිප්ස් ටික පොඩ්ඩක් අහලා බලමු. කොහොමද මේ පුද්ගලික ජීවිතේ තොරතුරු කියලා. චාමර මොකද්ද සම්පූර්ණ නම? විජේසූරිය ආරච්චිගේ චාමර විජේසූරිය. අපි දන්න නමම තමයි. නේ? අමුතුවෙන් මැද කැලි නෑ. එතකොට ඉස්කෝලේ ගියේ කොහෙද? කැලණියේ වෙදමුල්ල මහාවිද්‍යාලය. කොච්චර වෙනකද්ද? සාමාන්‍ය පෙළ වෙනකම්. සාමාන්‍ය පෙළ. ඊට පස්සේ මොනවද කරපු වෘත්තීන් විදිහට මං ශ්‍රී ලංකා යුද හමුදාවට පැමිණුණා. ඊට කලින් සාමාන්‍ය පෙළෙන් කෙලින්ම පැවිදි ජීවිතයට ගියා. පැවිදි ජීවිතයේ අවුරුදු 5කට ගිහිටුවා. ඊපස්සේ යුද හමුදාවට බැඳුනේ. යුද හමුදාවට බැඳින්නේ පැවිදි ජීවිතේ අවසන් කරපු දවසට පහවදා උදේ පැය 24ක්වත් යන්නේ නැතුව. එයින් පස්සේ මේ මොන අවුරුද්ද වගේද? 2007 අන්තිම වගේ. යුද්ධ කාලේ. එතකොට එතනින් පස්සේ 2010 හමුදාවෙන් එළියට එනවා. ඊට පස්සේ පොඩි රාස්සා ගන්න ලෝය කෙනෙක් ළඟ වැඩ කරා. ඊට පස්සේ පුද්ගලික ආයතන කිහිපයක වැඩ කරා. ඒ වැඩ කරන ගමන් නාට්‍ය වර්ක්ෂොප් වලට ගියා. මීඩියා ඉගෙන ගත්තා. ඒ මීඩියා ක්ලාස් එකකට මේ කෝස් එකක් කරලා එතනින් පස්සේ ඒ හිතවත්කම් මත තමයි ඉස්සෙල්ලාම වර්ක්ෂොප් එකකට ගියේ ජයලාල් රෝහණ සර්ගේ. එතකොට ඒ වර්ක්ෂොප් එකෙන් පස්සේ විවිධ නාට්‍ය වැඩමුළු කිහිපයක් සුමිත් රත්නායක මහත්මයා මතක් කරන්න බෑ. ඉතින් මේ වෙද්දී අර මතවාදී වශයෙන් හැලහැප්පීම් කියනවා. නමුත් මගේ ජීවිතේ වැඩිපුරම කලාවට සහ මේ ඒ නැඹුරුවක් ඇති කරපු චරිතය කියන අපිට එහෙම දැනුමක් දුන්න චරිතය තමයි සුමිත් රත්නායක ඔබ දන්නවා. කියන්නේ ඔහු නළුවෙක් වගේ අධ්‍යක්ෂවරයෙක්. ඒ කෘතගුණය මේ වෙලාව මතක් කරන්න බෑ. ඒ කියන්නේ සුගතපාල සිල්වා ගැන, ඉදිරිවීර සරච්චන්ද්‍ර ගැන, සයිමන් නවගත්තේකම ගැන මේ හිටපු අපේ ලෙජන්ඩ්ස්ලා ටික ගැන අවබෝධයක් දුන්නා වගේම ඒ අය ගැන කියවන්න. ඒ පොතපත පවා හඳුන්වලා දුන්නේ අතර සුමිත් රත්නායක. මොනවද මේ එයින් පස්සේ නාට්‍ය කරා. සහාය අධ්‍යක්ෂ මේ වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට ඉස්සෙල්ලාම වැඩ කරා. ඊට පස්සේ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරා. ඊට පස්සේ සහාය අධ්‍යක්ෂණයෙන් සමු අරගෙන මගේ ව්‍යාපාරයක් කරා. ඔය කොරෝනා අර්බුද ඒවත් එක්ක
ඊට පස්සේ ඉන්ධන ඒවත් එක්ක ඒක කාලයක් කරගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ දේශපාලන ඒක තමයි අහන්නේ දේශපාලනයට අවතීර්ණ ආවේ කොහොමද කියලා. ඔව් දේශපාලනට අවතීර්ණ වෙන්නේ ඉස්සෙල්ලාම 2018. 2018ට කලින් ඒ කියන්නේ පොඩි ඇඟැලුම්කමක් තිබ්බා ඒ කාලේ නම්. ඒ කියන්නේ හමුදාවෙන් එළියට ආපු තැන් ඉඳන්ම JVP එක ගැන. JVP එක. මොකද JVP එකත් එක්ක තමයි ඒ දේශපාලන කියවීම කියන එක පටන් ගන්නේ. ඊට පස්සේ ඔය විජිත හේරත් මහින්ද ජයසිංහ හලට අපේ ගෙදර අමුතු කියන්නේ නෙමෙයි ඉතින්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒ කාලේ ඔයාලා තමයි පෙරහැර පටන් අරගෙන කස ගහලා තියෙන්නේ. ඔව් 2018 මම තමයි අපේක්ෂකයා කැලණියේ බොහොට්ටුව අර සුනාමියක් වුණේ පළාත් පාලන මෙතන. එතකොට JVP එකට මිනිස්සු හිටියේ නෑ අපි. එතකොට ඇත්තටම මම මගේ බිරිඳ අපි දෙන්න තමයි පෝස්ටර් ගහන්න යන්නේ. අපේ ගමේ හිට එක JVP කාර්යයක්වත් නැහැ පෝස්ටරයක් ගහගන්න. පත්තරේ බෙදන්න යන්නේ ගම් 3-4කට මම. මොකද පත්‍රේ ලංකාපත්‍රේ? ලංකාපත්‍රේ. නියමුව පත්‍රේ. නියමුව පත්‍රේ සමාවෙන්. එතකොට ඒ පත්‍රේ බෙදන්න යන්නේ මම වනවාස වලට හිඹුටුවල් ගොඩට. හිඹුටුවල් ගොඩ එක්කෙනෙක් හිටියා. හිඹුටුවල් ගොඩ ඉන්න එක්කෙනා තමයි දැන් පෑලියගොඩ නගරාධිපති. හරිද? එතකොට පෑලියගොඩ නගරාධිපති දැන් හිඹුටුවල් ගොඩේ හිටපු එක්කෙනා. හිඹුටුවල්ගොඩ වනවාසල එතනින් ගියාම කැලණි මුල් නෙමෙයි මෙහා පැත්තේ තියෙන ඒ ලයින් එකටම දිප්පිටිගොඩ හුණුපිටිය ඔය ටිකේටම තලවතු හේම් පිට උතුර අරක. එතකොට දකුණ. ඉතින් ඔය සෙට් එකටම කොහල් විල ඒ සෙට් එක සෙට්. පොතේ හැමතැනම පත්තරේ ගහුවම පෝස්ටර් ගහන්නේ අපි. වනවාසල දිප්පිටිගොඩ හුණුපිටිය ඔය ටිකම පෝස්ටර් ගහන්නේ මමයි වයිෆ්. පෝස්ටර් ගහන්න එක්කෙනෙක් හිටපු නෑ. ඒ පාර අපේක්ෂකයා මම දිප්පිටිගොඩ කොට්ටාශ. එහෙම තමයි JVP එකත් එක්ක සම්බන්ධකම් පටන් ගත්තේ. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා. ඔබ දන්නවා පැතුම් කරන. හරිත පක්ෂේ. පැතුම් කරන කියන්නේ ඇත්තටම අපේ ඥාති වෙනවා. එක ගමේ එකට හැදුනේ. ඒතර පැතුම් අයියලා කොස්සවත්තේ අපි ඇටඹ ගහ ළඟ. ඒ කියන්නේ මීටර 300ක විතර වෙනස. ඒතර පැතුම් අයියා ඒ කාලේ සිංගප්පූරු හිටියේ. මම JVP එකෙන් ඡන්දය ඉල්ලලා. එතකොට මට කියපු එකක් තමයි ඔතන හරියන්නේ නැහැ. උඹගේ මහන්සිය හොඳයි. හැබැයි ඔතන හරියන එකක් නෙමෙයි. ඕකෙන් රටක් හදන්න බෑ. තේරුන්නේ නැහැ මට. ඉතින් අර කියලා හැබැයි එයාගේ එකත් එක්ක එයාගේ ඔය ගස් හිටවන වැඩ ඒ කාලේ නම්ම තිබ්බනේ. ඔව්. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙලා සහ එයාගේ තියෙන දේශපාලන කියවීමත් එක්ක පොඩි දේශපාලන කියවීම කියන එක දැන් මොකද අපිව හිර කරනවා පක්ෂයෙන්. ඒගොල්ලෝ දෙන පොත්පත් විතරයි මේ පුස්තකාලේ දෙන පොත්පත් විතරයි කියවන්නේ. පරිවාහිරේව කියවන්නේ. ඒකට අරකට එක්ක එනකොට වෙන පොත්පත් වෙන දේශපාලන මතවාද කියන ලෝකෙ ගැන දැනගන්නවා මෙහෙම. ඒකේ ගෞරවය යන්නේ පැතුම් කරනට. එතකොට ඒ නිසා තමයි දක්ෂිණාංශික දේශපාලනය කියන එක දැනගන්නේ. දක්ෂිණාංශික දේශපාලන මතවාදය කියන එක දැනගන්න. ලිදෙන් ගොඩට එන්නේ. ලිදෙන් ගොඩට. එතනින් පස්සේ අරක මං අතාරිනවා. JVP එක. ඒක වෙන්නේ 2018 වගේ. අතාරුණාට පස්සේ මොකද්ද ප්‍රතිචාර කට්ටිය? හුඟක් ඒ කියන්නේ ඔය CC එකේ ඉන්න අධිකාරී අයියා එතනින් ගියාම මහින්ද ජයසිංහ එතනින් ගියාම ඒ කාලේ හිටිය කැලණියේ බලපු මුණසිංහ අයියා. ඕගොල්ලෝ සෑහෙන්න ආවා මල්ලි එපා එහෙම මම කියන්න ඕගොල්ලෝ මේක යන්න මෙහෙම. හැබැයි ඒකට තේරුන්නේ නැහැ ඒ කාලේ. ඒ කාලේ දැන් ඒ කාලේ WhatsApp එහෙම ලොකු භාවිතාවක් නැහැ අපි. හැබැයි අපි දන්නවා මේල් එකක්. අපි පෝස්ටර් එකක් ඩිසයින් කරලා බැනර් එකක් ෆ්ලෙක්ස් එකක් ඩිසයින් කරලා ඒක මේල් එකක් දැම්මන් පස්සේ එහෙන් print out එකක් ගන්න පුළුවන් කොහේ හරි ඩිජිටල් printing කරන තැනකින් කියලා අපි ඕක සරල දෙයක් නේ. ඔව්. මේ මිනිස්සුන්ට 2018 වත් එහෙම එකක් දන්නේ නැහැ. මම මෙහෙන් අර ජායල අනුරසානායක එනවා කියපු මීටින් එකකට ෆ්ලෙක්ස් එකක් ඩිසයින් කරලා ඒක මම ගිහිල්ලා දෙන්න උනා ජායලට. අංකෝ මේ අපි මෙහෙන් දැම්මන් පස්සේ ඒ ඩිජිටල් printing එක මේල් එකකට එහෙන් ගන්න නෑ සහෝදරය එහෙම කරන්න බෑ ඔයා ගිහිල්ලා දෙන්න. ඉතින් මං අර පෙන් එකත් අරන් ගිහින් දීලා මේ මිනිසුන්ට ඒක තේරුන්නේ නෑ ඒක. හරි. පොඩි තැනකට නේ තා ප්‍රශ්න පටන් ගන්න නැතුව මේ යන හැටි. මේ පවුල තොරතුරු මොනවාද? පවුලේ මම විතරයි අපේ අම්මරේ තාත්තටයි. තාත්තා නැති වුණේ මට අවුරුදු 4 දී. ඉතින් පස්සේ ආච්චි බාප්පයි තමයි මම හදා වඩා ගත්තේ. ආච්චි නැති වුණා 2022 අන්තිම. බාප්පා ඉන්නවා. ඉතින් බාප්පා තමයි මේ මාව ලොකු මහත් කරේ. ඉතින් ඒකත් එක පොඩි උදාහරණයක් කියනවා. බාප්පා ඉස්සර අපි පොත්පත් කියවන්නේ නැහැ. බාප්පා යාළුවා හිටියා කැම්පස් එකේ ඒ අක්කා කෙනෙක්. කැලණි කැම්පස් එකේ ළඟනේ. නෑ. එන කැලණි කැම්පස් එකේ රත්නපුරේ කැම්පස්. ඉතින් කොහමද සිරිපාද ගිහිල්ලා කොහමද තමයි බාප්පා යාළුවා. එයා කියලා එයා පොත්පත් දෙනවා කියවන්න.
බාප්පා මට දෙනවා දවසට පිටු 25ක් කියවන්න ඕන. මම සෙල්ලම් කරන ඒවට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඔය ගෙදර එන වෙලාව අදාළ නැහැ. බාප්පා ගෙදර එනවා 7:00 වෙද්දි. 7:00 වෙද්දි පිටු 25ක් කියවලා තියෙනවා. එයා මේ පිටු 25න් දැන් පළවෙනි පිටු 25, ඊළඟ දවස් දෙවෙනි පිටු 25, ඒ අතරින් ප්‍රශ්න අහනවා. ඒවට උත්තර දෙන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මම හැමදාම කොච්චර වටේ දුවලා ආවත් හවසට බාප්පා එන්න කලින් කිසි ගාලා කියවලා ඉවර කරනවා. බාප්පා අහනවා මොකද්ද මේක තිබ්බේ? ඊට පස්සේ මම ඉතින් කියනවා මේක මෙහෙම. හරස් ප්‍රශ්න දෙක තුනකුත් අහනවා. ඉතින් ඕකෙන් කියවන්න ඔය කියවන්න හුරුවිල්ල තමයි පැවිදි වුණාට පස්සේ දවසට පිටු 100ක් මම ත්‍රිපිටකය කියුවේ අවුරුදු 1කමාරෙන් පළවෙනි පාර. අවුරුදු 1කමාරක් ගියා සම්පූර්ණ ත්‍රිපිටකයම කියලා ඉවර කරා. දවසට පිටු 100ක් කියුවා. ඒ ආభాෂය බාප්පා කරපු දෙයින්. හැබැයි අද තමයි මම දන්නේ බාප්පට එහෙම ලොකුවට කියවන්න බෑ කියලා. right. බිරිඳ ඉන්නවා. දරුවෝ නෑ තාම. සහ බිරිඳගේ ඉතින් ඥාතීනුත් මගේ ඥාතීන් වගේ අපේ ඥාතීනුත් අපි බොහොම කියන්නේ අපේ පවුල, කියන්නේ අපේ තාත්තගේ පැත්ත, අම්මගේ පැත්ත, බිරිඳගේ පැත්ත අපි එක කියන්නේ ඇත්තටම එක ගමක් වගේ අපි කට්ටිය. අසල්වාසීන්වද? අපේ තාත්තගේ කට්ටිය ඔක්කොම ඉන්නේ මෙහෙම අපේ ගෙවල් ලයින් එකේ. බිරිඳ ගාල්ලේ. බිරිඳගේ මහගෙවල් අවිස්සාවෙල්ලේ. බිරිඳගේ අම්මයි තාත්තයි සහ ඒ කට්ටිය ඉන්නේ ගාල්ලේ. නැත්තම් ඒ කට්ටිය අවිස්සාවෙල්ලේ. අම්මගේ ගෙවල් දන්න ගෝනවල. කට්ටිවිල. කැලණිය. තෙල් සංස්ථාවලකින් ඇතුළත. ඔව්. තමයි ඉතින්. සුනිල් ගමේ. ඥාතියෝද? ඥාතිත් වෙනව ඇති. ඒ මුළු ගමම එක ඥාති පරපුරක් තියෙන. රයිට්. බන්දනේ වැඩේ පටන් ගන්න කලින් ගොඩක් වෙලාවක් ගියා. ගොඩක් කතා කරනකොට මම හිතනවා ඒක අවශ්‍යයි කියලා කතාව. මොකද හැම වචනයක්ම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අත්දැකීමක් සහ පාඩමක් කියලා අපි විශ්වාස කරනවා. අපි වැඩේට යමු. චාමර මේකේ තියෙන ප්‍රශ්න අතරින් 10යි ඔයාලට හම්බෙන්නේ. ඒවා ඔක්කොම තෝරලා ගන්න ඔයා. මේක හොල්ලලා පෙරලලා ඕන දෙයක් කරලා ගන්න පුළුවන්. ඔයාට බලන්න බෑ. ප්‍රශ්නේ අරන් මට දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හරි. එක පාරකට එක ප්‍රශ්නයයි. හොල්ලලා ගන්නවද? ඔව්. ඉතින් මම අහලා තිබ්බහම හොල්ලුවා නම් ඉවරයිනේ. නෑ මචං දැන් අපිට මේ පුනරුදේ එකක් ඇවිල්ලා වෙන සීන් එකක්. අරලා හොල්ලනකොට දාතද? කොමන් ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් අහුළු ප්‍රශ්නයක්. ජීවිතේ වටිනාම උපදේශ හම්බුනේ කාගෙන්ද? මොකද්ද? බෑ මේ කරන්න ඔය. කල්පනා කරන්න. වටිනාම උපදේශ. මම හිතන්නේ වයිෆ් කි. වෙන ගැල්ලමෙන්ට ආදරය කරන්න එපා කියලා කිව්වා. නෑ. ඒක නොකියපු එක. එහෙම කියලා නෑ. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ දැන් මම ඉන්න මනෝභාවයක් තියෙනවනේ. ඇත්තටම දැන් අර අපි මීට ඉස්සෙල්ලා අපි කරන්නේ ප්‍රෝග්‍රෑම් එක. ඒකෙදි ඇත්තටම මම කිව්වානේ අපි අපෙන් එන්න ඕනේ යුතුයකම් කියලා. අපිට දැන් මට ඕන නම් පුළුවන් නේ. අනේ මේ අභීතගේ ප්‍රෝග්‍රෑම් එකකට මම යන්න ඕනේද? මට ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන ඉන්න පුළුවන් නේ වගේ එකක්. එහෙම හිතන්න පුළුවන්. හැබැයි නෑ අපි ඒ දේවලුත් වෙන්න ඕන. සමාජයේ දේවලුත් තියෙනවා අපෙන් වෙන්න. අත්තාධිපතේ ලෝකාධිපතේ ධම්මාධිපතේ. මේක මතක නැත්තම් අර කලින් චාමරත් එක්ක සිලොන් වයිබ් එක කරපු ප්‍රෝග්‍රෑම් එක බලන්න ඒකේ පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඒකේ ඉස්සර මම ඔය නාට්‍ය කරද්දී හුඟක් වෙලාවට අපි නාට්‍යයකට ගියාම සති දෙක තුන ගෙදර එන්නේ. ටෙලි නාට්‍යයකට ෆිල්ම් එකකට ගියාම. වයිෆ්ගේ ඩයරි එකපාරක් ලියලා තිබ්බා මේ දවස් 23කට පස්සේ චාමර අද ගෙදර එනවා. අනේ දෙයනේ කවදාවත් චාමරට මේ ආයි මේ වගේ වැඩ හම්බෙන්න එපා. කියන්නේ ඒක ඔයා බැලුවද නැත්නම් බලන්න සැලසුවද වයි? නෑ. එයා රට ගියා. එයා රට ගියා. රට ගියාට පස්සේ එයා කිව්වා මට මේ අර අනවශ්‍ය මගේ පිටපත් අනම්මනම් ගොඩාක් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම මම ගේ යස් කරා. මොකද අපි ගේ මෙහෙ හිස් කරලා මේක රෙන්ට් කරලා මම වයිෆ්ලා ගෙදර තමයි හිටියේ ඊට පස්සේ. මොකද එයා කිව්වේ එයාගේ එකක් තිබ්බේ. එයා මං ගැන හිතුවා නේද? එයා කිව්වේ චාමර ඔයාගේ ටාගට් එකට ඔයා යන්න ඕන. මම යන්නම් රට. නැත්තම් මම යන්න හිටියේ. ඔයා මෙහෙ ඉන්න. ඔයාට මෙහෙ තියෙන ওই ටික මිස් කරගත්තොත් ඔයාට ආයි ඒක පටන් ගන්න බෑ. එයා මම මේවා කරද්දි චාමරට මගේ ඩයරියක් තිබ්බ ඒක බලන්න එපා. මම ඉතින් බැලුවා.
ඉතින් ඇත්තම නංගි වෙලා තියෙන දේවල් නේ හරිම මේ කියන දේ අහන්න නැති මිනිස්සෙක් හම්බෙලා තියෙන. ඒකෙදි ඇත්තටම මේ ඉස්සර ඉතින් එහෙමනේ ඉස්සර දැන් අපි ඔය මොනවා වුණත් මම කියන්නේ මේ ආර්ට් එකත් එක්ක ඉන්නකොට අපි වෙනම ලෝකයකට යනවා. හැබැයි මේ බොහෝ වෙලාවට අපිට gedara මිස් වෙනවා. බොහෝ වෙලාවට gedara මිස් වෙනවා. ඒ නිසා අපිට අහන්න උපදේශය මොකද්ද? තාම මේක තමයි කියුන්නේ. ඒ උපදේශය තමයි එයා නිතරම කිව්වේ ඔයා gedara ගැන හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. එතකොට දැන් එයා කියනවා කියන්නේ දැන් එයාට මම තමයි ලෝකේ ඉන්න හොඳම ස්වාමි පුරුෂයා සහ ආදරවන්තයා. ඒ කියන්නේ ඒක දාන මර්සිය දාලා තියෙනවා ලොකු එකේ නෝදේ. නෑ ඒක ඇත්තටම මම ඒක මගේ හුඟක් හිතවතුන්ට අපි අපි එකට කාලය ඉඳලා ඉන්න මිනිස්සුන් මම කියලා දෙනවා මචං මේ ලයිෆ් එක කියන්නේ මේක බං ඇත්තම කතාව. ඇත්ත. අපි හුඟක් අය ප්‍රේමවන්තයෝ වෙන්න යනවා බාහිර සමාජයට. හැබැයි තමන්ගේ බිරිඳට ප්‍රේමවන්තයෙක් වෙන්නේ. තමන්ගේ අම්මට දරුවෙක් වෙන්නේ නැහැ මුළු ලෝකෙම දරුවෙක් වෙන්නේ. අපිත් එහෙමද වන්ද. හැබැයි අපේ ලෝකෙටම දරුවෝ වෙන්න ඕනේ. ලෝකෙටම ප්‍රේමවන්තය වෙන්න ඕන. හැබැයි ගෙදර මිස් කරගෙන. ඉතින් ඒක ඒ පණිවිඩය දුන්නේ වයි. රයිට්. දෙවල් පස්සේ අනේ ඒක වෙනසකටත් එක්ක අහලා. මේ ප්‍රශ්නේ මේ මිලින්ද ඇහුලුවා ඒ වගේම එකක් තමයි මේ ප්‍රශ්නෙත් තියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මිලින්දත් රස්සා ගොඩාක් කරව මිනිස්සෙක්. ඔයත් එහෙමනේ. දැන් මේ කොටසක් මිනිස්සු හිතලා ප්ලෑන් කරලා වෘත්තිය හදා ගන්නවානේ. පුංචි කාලේ ඉඳන් ඒ වෘත්තියට ඉගෙනගෙන සමහරු තමන්ගේ වෘත්තිය පැත්තට ඇදිලා යනවානේ. දෛවෝපගත අහම්බයක් හැටියට වගේ. ඔයාගේ වෘත්තීන් වලට වෘත්තියට කියලා කියන්න බෑනේ නේද? යමුනේ ඔය දෙකෙන් කොයි විදියටද අචින්ති චින්ති භවති මේක හමුදාවට ගියේ ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ යුද්ධෙන්නේ අපේ තාත්තගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක් හමුදාවේ. ලොකු බාප්පා එයා CCMP එකේ එයා RSM එකෙන් තමයි එළියට ආවේ. පොල්හෙන් ගොඩ හිටියේ රෙජිමෙන්ටල් සාජන් මේජර් W1 එකෙන්. එතකොට අපේ අනිත් බාප්පා හිටියේ සිග්නල් එකේ. එතකොට සංඥා බලකාය. එතකොට එහෙමත් පසුබිමක් තිබ්බා. එතකොට පොඩි කාලේ නම් තිබ්බා මමයි මගේ යාළුවෙක් හිටියා සසින්දු කියලා අපේ ගෙවල් පිටිපස්සේ. අපි පන්සල් යනවා. එතකොට ඒ කාලේ හැමදාම හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවෝ වස් කාලේට එහෙම හැමදාම පූජා තියෙනවානේ. ඔව්. හැම පූජාවකින් පස්සෙම විශේෂයෙන් රට රකින්න විරෝධා රණවිරුවන්ට ඒ දෙන පින් අනුමෝදනාව අපිට මාර මොටිවේෂන් එකක්. එතකොට අපිට ඇඟට දුන්නා හාමුදුරුවෝ කිව්වේ නෑ. හාමුදුරුවෝ ඵලයන් දුන්නා හමුදාවට ඵලයන්. ඊට පස්සේ අපිට දහම් පාසලෙන් පන්සලෙන් පෞල් පසුබිමින් ආපු අර ආගමික වපසරියත් එක්ක අපිට මහාන වෙන්න එකකුත් හිතුණා. මොකද අපි දකින්න තරුණ හාමුදුරුවෝ ඉන්නවා. ඒගොල්ලොන්ගේ හැසිරීම රට අද වගේ හාමුදුරුවන්ගේ චරිත කෙලසවන්න වැඩුන්නේ නෑ නේ කාලේ. ඒතර මමයි සසින්දුයි කතා වෙච්ච දෙයක් තමයි එක්කෝ අපි මහාන වෙන්න ඕනේ නැත්නම් හමුදාවට යන්න ඕනේ. මම ඌට කියන එකක් තමයි මම මහානත් වුණා හමුදාවටත් ගියා. හැබැයි තෝ ඒකක්වත් කරේ නෑ. තාමත්. ඌ තාම ඒකක්වත් කරේ නෑ. එතකොට ඒක ඒ ටාගට් එකත් එක්ක ආපු එක. මම මහාන වුණා හමුදාවටත් ගියා. ඊට පස්සේ අර දෛවයේ අර ඒ වෙලාවේ කරන්න ඕන මුදල් ඕන නිසා අර වෙන ජොබ් කීපයක් කරා ඔය ආයතන කීපේ. ඉතින් ඊට පස්සේ මගේම ටාගට් එකකට තමයි ආවේ සම්පූර්ණයෙන්. ඒව හම්බයක් නෙවෙයි. ඒව හම්බයක් නෙමෙයි. කලාකාරයෙක් විදිහට මගේ එකක් ගොඩනගා ගන්න ඕනේ කම තිබුණා. ඒකට තවමත් දේවල් සම්පූර්ණ කරමින් යනවා. ඉස්සරහට දේශපාලනික කර්මයක් තියෙනවද? දේශපාලනික පාර්ලිමේන්තුව යන්න එහෙම කියලා එකක් නැහැ. මට හැමෝම කියන හතර තමයි ඔය පාර්ලිමේන්තුව නෑ. පාර්ලිමේන්තුව ඉන්න ඕන මිනිස්සු ඉන්නවා. හැබැයි මේ කරන වැඩේ කරන්නේ කවුද? ඒ නිසා මම කොයි පක්ෂයක කෙනෙක්ට උනත් කියන්නේ නායකයෝ මරන්න හොඳ නැහැ. අපි ඇත්තටම NPP එකේ ඉන්න හොඳ ලීඩර්ෂිප් ස්කිල් එකක් තියෙන මිනිස්සු නම් අපි ඇත්තටම අපි vlog කරද්දී අපි පරිස්සම් කරන්න ඕනේ එතන. නායකයෝ මරන්න නැතුව දේශපාලන ඉස්සරහට යනවා. ප්‍රශ්න තියෙන්නේ අපි මරන්න දෙයක් නැහැ. උන් මැරෙනවා. ඉතින් ඒ නිසා මේ මම අර කලාකරුවෙක් විදිහට සහ මේ YouTuber කෙනෙක් විදිහට එක මගම ටාගට් කරලාම ඒ වෙනුවෙන්ම දේවල් හුඟක් මහන්සි වෙලා ඉතර ගත්තා. right. තුන්වෙනි ප්‍රශ්නය. මොනවා හොයන්නේ? නැතුණා මොනවා? ඒ කියන්නේ යට අඩිය තියෙන. අවසාන ප්‍රශ්නේ විදිහට තියාගන්න.
මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. කයක් ගන්න. පළවෙනි ප්‍රශ්නම මේ වගේම ප්‍රශ්නයක් ආයේ. ජීවිතය අමතක නොවෙනම භයානකම සිදුවීම මොකක්ද? පැවිදිලා. සිංහරාජේ කැලේ මැද්දෙන් ආව මම නෙළුවේ ඉඳන් මරු පාර. මාර ලස්සන පාරක්. මම පුද්ගලිකව ආස කරන හරිම ලස්සන කිලෝමීටර් 22ක් 22ක ගමන මාරම ලස්සන පාරක්. යන්න ඕනේ. තරුණයෝ ඇත්තටම ඒවා කවුරු හරි තරුණ ප්‍රජාව මේක බලනවා නම් මැරෙන්න කලින් යන්න. ඒක තමයි පාර. නෙළුවෙන් ආවේ. එතකොට තනියෙන්. උදේ දානේ ගත්ත සිංහරාජ ආරන්නේ. ඒ ආරන්නේ ගිහිල්ලා ඒ දානේ අරගෙන හාමුදුරුවෝ කිව්වා මේ ආයුෂ්මතුන් හවස් වෙයි ඔයාට යන්න. දාන එකක් අරගෙන යන්න. ඕනේ මට යන්න පුළුවන්. මොකද කුඩව තමයි අපේ මාමගේ ගම. අපේ නැන්ද අපේ තාත්තගේ අක්කාගේ මහත්තයා කුඩව. ඉතින් එහෙ කිරියම්මා ඉන්නවා. මං එහෙට යන්න තමයි ටාගට් කරේ. ඒතකොට හවස ගිහිල්ලා එහෙ පන්සලේ කාර්ය ගොය ඉන්ටියා. පහෝදා යන්න. ගියා. කුඩව වනජීවි කාර්යාලය. තාම ඓතිහාසික කතන්දර ගොඩාක් තියෙන තැන. හරි මං කියන්නේ ඒ වනේ. ඔය ඔහම යනකොට තනියෙන්නේ. මුලින්ම පාර තියෙනවා. ඊට පස්සේ ගස්වල පටි බැඳලා තියෙන්නේ. ඒව හොයාගෙන යන්න ඕනේ. ගයිඩ් කෙනෙක් එක්ක යන එක තමයි හොඳ. අනේ නොගිය නිසා තමයි මට ওই වගේ වැඩක් උනේ. අතරමං වුණා. يعني ගිහිල්ලා ඒක දැන අර පටි රතු පටි බැඳලා තියෙනවා. ඒ රතු පටි කළු වෙලා තියෙනවා සමහර තැන්වල දියසෙවල එක්ක ගස්වල. ඉතින් හොයාගෙන යනවා. පාරේ එන්න අඩිපාරක් වෙනවා. අඩිපාර ඊට පස්සේ පාරක් නැති ගානට වෙනවා. ඊට පස්සේ පටි පේනවා දුරින් දුරට. ඒ පටි හොයාගෙන යනවා. අන්තර පටි හොයාගන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ අඩිපාර වගේ දිගට ආවයන් පස්සේ ආපු පාර නෙමෙයි ඇවිල්ලා තියෙන වෙන අඩිපාරකින් ගිහිල්ලා ගියේ. කිතුල් ගහක් ළඟට වැටුනේ. කිතුල් කපන කට්ටියනේ. ඔව්. කිතුල් ගහ. ආයි හැරිලා ආවා. ආයි අර හැරිච්චන්ට ඉලා ආයි ගියා. දැන් දිශා මතක නැහැ. කැලේ. හෙවණැල්ලක් වැටෙන්නේ නැහැ. මහාන වුණාට පස්සේ හමුදාවට ගිය තමයි අවුල. හමුදාවට ගිහින් මහාන වුණා නම් මැප් රීඩින් හම්බෙනවා. හරි එහෙම එකක් පුළුවන්. දැන් කන්නේ කළුවර වැටලා කැලේ අඳුර කලින් එනවනේ. 4:00 වෙද්දී එනවා කැලේ. මං හිතන්නේ ඒ වෙලාවෙත් වෙලාව 2:00 පැනලා. ඊට පස්සේ වේගෙන් ඇයිද බය හිතේ. පැවිදිලා හිටියද රහත් වෙලා නැහැ. බය හිතේ දැන් කළුවර වෙනවා සිංහරාජේ දිව්‍යයා ඉන්නවා අලියා ඉන්නවා. වෙන ප්‍රශ්න. ඔහොම එනකොට එක සැරයක් එක තැනකින් ඔහොමම ගියපු හැම පාරම කිතුල් ගස් වලටමයි වැටෙන්නේ. එක තැනකදී කැලේ අර ඒ අඩිපාර වලින් යන්නේ නැතුව කැලේ පීරන් ගියා. පීරන් ගියලා අර ගියපු ස්පීඩ් එක වැඩිකමට අර උණ පඳුරු අර බට පඳුරු තියෙන බට පඳුරු ගාලක් පස්සෙන් ගියා. බුස් ගාල එකපාරම වැටුණා. රූස් ගාල ලීස්සලා ගියා. මං හිතන්නේ අඩි 40ක් විතර පල්ලෙහාට. මං හිතුවේ කොන්ද කැඩුණා කියලා. නැගිටලා වැළුණා නැගිටින්න පුළුවන්. ඒ වෙලාවේ මැරුණා නම් කොන්ද කැඩුණා නම් අදටත් හොයාගන්න. තාම කැලේ. ඔක තමයි වෙන්නේ. ඊට පස්සේ ආයේ ඒ වැඩිච්ච තැනින් ආවන් පස්සේ පොඩි දියපාරක් තිබ්බා. ඒ පාර දිගේ ආවා. ඊට පස්සේ වාඩියක් හම්බුණා. ඒ වාඩියේ කවුරුත් නැහැ. එනකම් බලන් හිටියා. ඒ වාඩිය ළඟින් පාරක් තිබ්බා. ඒ පාරෙන් වැටුණා පිට කැලේට. කියන්නේ ඒ කුඩවට එන්න පිට කැලේ. ඊට පස්සේ කොහමත් ඒ පිට කැලේට යද්දි තව 7:00 විතර රෑ හාමුදුරනමක් දකිද්දි මිනිස්සු අර මිනිස්සු අහම්බෙන්නේ මනස ඊට කියනවා මෙහෙමයි කැලෙන් හම්මෝ හාමුදුරනේ මේ රෑ මංකෝ පොඩ්ඩක් පාර වැටුණා ඊට පස්සේ කිව්වා මෙහෙමයි ගුණපාල කියන්නේ හිටපු හොඳම ගයිඩ් කෙනෙක්. ඒ අපේ මාමගේ අයියා. ඒ ගුණපාල මාමලා ඕ ආච්චිව දන්නවා කියන්නේ කිරියම්මා කියලානේ හිතන්නේ. ඉතින් කිරියම්මව දන්නවා. ඊට පස්සේ හෙට ගියා. කැලේ අතර මං වුණොත් ඉක්මනට දිය පාරක් හොයාගන්න. අන්න ඒක තමයි. ඒක දිගේ පහළට බයි. ඔක තමයි භයානකම ඇත්තට මේක. දා කොන්ද ගන්නවා නම් ඉවරයි. තරහකාරී මගේ ජීවිතේ ඔය වගේ අත්දැකීම් අනන්තයි. රස්සාවටම කැලේ ගිහින් යන්නේ. නේද? තරහකාරී හිතන්නේ ඔය දාව කයි කොන්ද ගන්නවා නම් ඉවරයි. දැන් ඉතින් අපේ දාගේ කොන්ද ගන්නවා නම් මේ ප්‍රශ්නේ නෑ නේ කියලා. ඒ කිතුල් ගස් තියෙන හරියට පොඩ්ඩක් වැඩිපුර බැලුවා නම් සිංහරාජය එතන තමයි කිතුල් වාඩි මචං. ඒ කියන්නේ මේ මිනිස්සු තවස් 3-4 මේ ඒ වාඩියට තමයි වැටෙන්නේ. නැවතිලා රාම දිනවා කියන්නේ රා නෙමෙයි කිතුල් හකුරු සහ පැණි හදලා. තෙලිජ්ජ මදලා සාමාන්‍ය සතියක් විතර එකට ලෑස්තිලා ඉන්නවා. ඔව් ඔව්.
සමහර විට මිනිස්සුන්ට තමන්ගේ වෘත්තිය තමන්ගේ විනෝදාංශය වගේ දේවල් අතාරින්න බෑ. පවුල වෙනුවන්නත් අතාරින්න බෑ කියලා හිතන යමක් තියෙනවා. වයිෆ් කිව්වොත් මේක අතාරපන් කියලා කිව්වොත් මට බෑ මේක අතාරින්න බෑ කියලා කියන දේ මොකද්ද? ඉස්සර තිබ්බා. දැන් නැහැ. වයිෆ් කිව්වට අතාරින්න බෑ කියලා මම වයිෆ්ටම කියලා තියෙනවා. මම අර ඒකයි මට එයා ලොකුම පාඩම කියලා දුන්නා කියලා. ඉස්සර මට මම එයාට කියලා තියෙනවා. එයා අහනවා. ඔයාට ඔය නාට්‍ය මාවයි තෝරගන්න කිව්වොත් ඔයා මොකක්ද තෝරගන්නේ කියලා ඉස්සර. නාට්‍ය. මම කියලා තියෙනවා. දැන් ඊට පස්සේ දේශපාලනයටත් මම ඒකම කියලා තිනවා යාට. දැන් ජීවිතේ මොන අසීරුකම ආවත් වයිෆ් තෝරගන්න. නංගි ඔයා අපේ වයිෆ්ලා එම හම්බෙන්න දෙන්න එපා. ඔයා පුරුද්දට යයි. නෑ ඒක බල කරන්නේ. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න 4යි පස්වෙනි ප්‍රශ්නේ. එන්න ප්‍රශ්න. මෙපමණ කලක් හංගගෙන හිටපු. අද වෙනකන් කාටවත් නොකියපු. හැබැයි අද ප්‍රසිද්ධිය කියන්න පුළුවන් කියලා හිතන ජීවිතේ ලොකුම රහස මොකක්ද? මම හංගගෙන ඉඳලා නෑ. ඔය කිව්වම කරේ ඇති. මගේ ඇත්තටම මම නිදහසේ ඉන්නේ එතෙම හංගලා නැති හින්දා. අනක මතක් වුණා. මට මෝඩෙන් කිව්වා එකක් නෑ ලාවට මතකට ඇවිල්ලිවල නෑ කියන්න ඕනේ නෑ කියලා හිතුණා. ඒ හංගලා නෑ ඒක. ඒ මොකක් හැමදේම තමයි කියනවා. يعني වයිෆ්ට කියලා තියෙනවා. යාළුවන්ට කියලා තියෙනවා. ඔබ යාළුවන්ට මොකක් කියපුවා වයිෆ්ට කියලා තියෙනවා. channel එකෙත් කතා කරලා තියෙනවා. රස කතාවක් ඉතින් කියන්න පුළුවන්. ඉතින් ඒක හංගලා නෑ. රයිට්. එහෙනම් ඒක රහසක් නෙවෙයි නම් ඉතින් උත්තරයක් වැඩක් නැහැ නේ. ඊළඟට යන්න. එහෙමයි ආතල් කතාවක්. ඉස්කෝලේ මම අපිට අතු ගන්න තිබේ බදාදා. බ්‍රහස්පතින්දා. ඉතින් අපි බ්‍රහස්පතින්දා උදේ ඇවිල්ලා අතු ගන්න නැති නිසා ටීචර් හැමදාම කියනවා තොපි බදාදා හවස අතු ගාලා ඵලයල්ල කියලා. ඒ යාළුවෙක් දිනෝෂ කියලා දැන් කොරියා ඉන්නේ. කොරගේ මාමා කෙනෙක් රටින් ඉඳන් ඇවිල්ලා ජින් බෝතලයක් ගෙනත් තිබුණා. අපේ කොල්ලෝ ගැහුවා. අපි ඔහම සමාගමේට වැටිච්ච මිනිස්සු නෙමෙයි. මම ප්‍රිෆෙක්ට් කෙනෙකුත් එක්ක. අපි අතු ගන්නකොට අරුම් බිව්වා. ඒ වරෙන් කියලා අර ස්ප්‍රයිට් උත් දාලා ජින් දුන්නා. අපිත් ඉතින් බීලා අපි අතු ගාලා එනකොට හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ තාම ඉන්න ලොකු හාමුදුරුවෝ ඔක මතක් කරනවා හැමදාම. බලලා ටික ඕම්ම හිටහල්ලා මට මතකයි හොවත් යන්න එපා දැලනේ. පන්ති පෙරි හැපැත්තෙන් ආවා. හැපැත්තෙන් ආවන් පස්සේ කොල්ලෝ හැමදාම අපේ කොල්ලෝ අදටත් අපි කට්ටිය පොරේ සෙට් වෙනවා නම් කරනවා චාමරයත් ඔය අදත් ඔක කියන්න එපායි කියලා. ඒ කියන්නේ මේ සිද්ධිය මේ මොකක්ද අර කිව්ව කියන කාරණාව. කට්ටියම එක්කන් ගියා තොපි දැන් බිව්වනේ. රෝබී තියෙන්නේ. කිසි කරන්න දේවල් නැහැ නේ. යමන් ඔහොම කියලා දැන් කට්ටියම එක්කන් ගියා. ඊට පස්සේ කට්ටියම අපි මමයි තවත් උපුල් කියලා උපුල් කීවසරේද? 10 වසරේ. වැලිකලිය වටම් බේබදුකම් කරපු මිනිස්සු උන් අම්මා. නෑ ඒව බිව්වේ නෑ බිව්වමයි. ඒ බිව්වමයි. හරිද පොඩ්ඩයි. ඊට පස්සේ මේ බල අපි කිව්වා හාමුදුරනේ අපිට අතු ගන්න තියෙනවා අපි අතු ගන්න හිටියේ. හා කිව්වා. හා කිව්වා ස්මෙල් එක එනවා. ඔබ බීලානේ. නෑ මේගොල්ලෝ අර හාමුදුරෙදි මේ විසික් කරානේ අර මෝඩියේ තිබ්බ ටික මගේ මූණට හිසුණා කිව්වා. විදිහට අතු ගන්නද මිනිස්සු. ඔන්න මෝඩියට අර විසික් කරද්දි මෝඩිය මූණට වැදුනා කිව්ව එක අදටත් මතක් කරනවා. මූ ඉතින් බීලා ඉවරලා විසික් කරද්දි මෝඩි. ඒකමත්. පොඩි කාලෙන් පස්සේ කවදාක හරි කඳුළු වෙන්න මඩලා තියෙනවද මොකටද? ඒ කියන්නේ හමුදාවට ගියන් පස්සේ සංවේදී කැලේ මොකක් නැති වුණා. ආච්චි නැතුණාට පස්සේ. මට අම්මව දැනෙලා නැහැ තාම. මම අම්මට කියලා තියෙනවා. අම්මව දැනෙලා නැහැ ආච්චි තරම්. ආච්චි එදා එහෙම අපිව නොහදන්නට මාව. මම කියන්නේ මොකද අපේ ගමේ තිබ්බ පරිසරය අනුව අපිව ඒ තරමට හැදුවයි කියන්නේ. ඒක තේරුණේ ආච්චි නැතුණාට පස්සේ. කියන ආච්චිගෙන් මගේ ලෝකෙ හිස් කියලා තේරුණා මේ ආච්චිගේ අර දුන් ටික එතකොට දැනුණ ඒ හුදේකලාව ඒ මොහොත තමයි මිනිස්සුන් සංවේදී කතාව නේද ඕනවල මලගියක් දරාගෙන පුළුවන් අර චිමිගෙන් දුන් ටික යනකොට තමයි අමාරු. ඒ කියන්නේ ආච්චි නෑ එතනින් එහාට. ඒ කියන්නේ එතකන් ඒ අල්ලගෙන ඉන්න පුළුවන් ආච්චිව පේනවා. අල්ලගෙන ඉන්න පුළුවන් එතකන්. ඒ කියන්නේ මල්ල ගෙදර වැඩ ටිකත් සියල්ල එතනම කරා.
අන්තිමට අර ටික දකිද්දි මට ඇත්තටම මට තාම හිතා ගන්න බැහැ මං එච්චර ඇඬුවද කියලා. ඊට පස්සේ ආයි දවසක ගෙදරදී ඒතකොට මාසයක් විතර ආච්චි නැති වෙලා. කියන්නේ අපේ ගෙදර තියෙන තැනින් එහා පැත්තේ ගෙදර ආච්චිගේ හැම වෙලේම ආච්චි පුතේ කියලා කතා කරන එක මට නිකන් මෙහෙම ආච්චිගේ ඡායාව එනවා වගේ පේනවා. ඒකට ඒක මතක් වෙලා දවසක් ආයි ඇඬුණා. ඒත් වරුවක් විතර ඇඬුවා. දැයි ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ. එතනදී මම හදිස් වුණා වැඩි. තව ටිකක් ඉවසන්න තිබුණා. තව ටිකක් හිතලා වැඩ කරන්න තිබුණා කියලා හිතන අවස්ථාව මොනවද ජීවිතේ? මේ පහුගිය දවස්වල වීඩියෝ එකක් කරද්දි තව පොඩ්ඩක් හිතලා ඉන්න තිබ්බ කියලා හිතුන්නේ නැද්ද? ඒකෙදි නම් හිතෙන්නේ නැහැ. හරි. ඒක නැවැත්තුවා ඊළඟට ගියා. එතනදී මං ඉක්මන් වුණා වැඩි. තියෙනවා. ඒ කියන්නේ අපේ බාප්පා තාත්තගේ අර මං කිව්වේ CCMP කීට බාප්පා එක ආගියුමන්ට් එකක් ඒක. ඒකට මං හරි කැත විදිහට හැසිරුණා වගේ තියෙනවා. يعني ඒක යාට කිව්වද මේ මට පස්සේ හරි කිව්වද මට? අදටත් දැන් අතට මම කියන්නේ අවුරුදු කීයක්ද දැන් වෙලා තියෙනවා? අවුරුදු 5ක් වගේ. ඒ කියන්නේ ඒත් පොලිටිකල් කාරණා නිසා තමයි. ඉතින් එහෙම ගිහිල්ලා අර අන්තිමට අර එයාගේ ආගියුමන්ට් එකත් එක්ක අර මට එයාට තියෙන ගෞරවත්වය නැති වුණා. ඊට පස්සේ මම කැත විදිහට තර්ක කරා ඒ තමයි. ඒතර ඒක මම පස්සේ මට තේරෙනවා මම ඒ විදිහට තර්ක නොකළ යුතුයි ඊයත් එක්ක. ඊට පස්සේ දැන් අදටත් ඒ බාප්පට ඉන්න හොඳම පුතා මම. මටත් ඉන්න හොඳම බාප්පා හද බාප්පා ඉන්නවා. එයා ඉතින් ඇත්තටම. කොහොම ප්‍රසන්න ජීවිතේ. එහෙම නැත්තම් ජීවිතේ රහකුත් නේ. ඒක වෙන්න ඕන. 8 වෙනි ප්‍රශ්නේ. අනාගතයේදී අද ඉන්න ඔයා බවට පත්වන හීනය. පුංචි කාලේ තිබ්බද? පොඩි කාලේ ඔයා ගැන දකපු හීන මේ වෙනකොට ඉෂ්ට වෙලා තියෙනවා. තියෙනවා. ඔව් ඒ කියන්නේ පොඩි කාලේ නම් ඒ කියන්නේ මම එකක් කරපු එක නෙමෙයිනේ. අපේ ආච්චි මට බයින්නේ එහෙම. බටනලා ගැහුවා. තබ්ලා ගැහුවා. ඒ කියන්නේ ක්‍රිකට් ගැහුවා. වොලිබෝල් ලව් සම්බන්ධවත් එහෙම එකක් කරපු කෙනෙක් නෙමෙයිද? නෑ ඒක එකයි. අයෝද? එකයි එක සම්බන්ධයක් තිබ්බා. ඒක මිස් වුණා ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ දැන් මගේ වීල්ල එයාට ඒක නෙමෙයි අතන් අර කතාවට යනවා. එතකොට මේ එකක් කරපෙත් ඒක මගේ වාදාලකමට අහන ප්‍රශ්නේ එතකොට හැමදේම කරලා තියෙනවා. ෆ්ලූට් ගහන්න පුළුවන් තාමද? ෆ්ලූට් ගහන්න පුළුවන්. එතකොට මට ඕනුනේ මේ අර හැමෝම වගේ වෙන්න නෙමෙයි. පොඩක් වෙනස්. ඉතින් දැන් අපේ වෙන අයිකන් ලැප් වෙන්න. ඔක්කොම කට්ටිය ක්‍රිකට් ගහ අපේ පන්ති ඔක්කොම ක්‍රිකට් ගහ. මම ක්‍රිකට් ගහනවා. මාස දෙක තුනක් යද්දි ඔක්කොම ක්‍රිකට් ගහනවා. මම ක්‍රිකට් ගහන එක නවත්තනවා. එහෙම. ටීචර්ලා කියන එකක් තමයි දැන් ටීචර්ලා අපේ ඉස්කෝලේ හිටපු ටීචර්ලා දැන්ට කියන ශාමර ඒ කාලේ ඉඳලා පොඩ්ඩක් අර වෙන එකක් වෙන්නවා. ඉතින් ඇත්තටම මට ඕනේ අර සමාජයේ හැමෝම යන රැල්ලට යන්න නෙමෙයි. පොඩ්ඩක් වෙනස් වෙන්න. ඉතින් ඒ වෙනස් වෙන්න හොඳයි හරි කියලා හිතනවා. ඉතින් මට අර ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. ගුවන් නියමයක් වෙන්න ඕනේ වගේ එකක් තිබුණේ නැහැ. පොඩි කාලේ නම් තිබ්බ ටාගට්ස් දෙක තමයි අර මහාන වෙන්න ඕනේ නැත්නම් හමුදාවට යන්න ඕනේ. මහානත් වුණා හමුදාවටත් ගියා. සහ මේ දැන් මම ගොඩනගන් ඉන්න තැන පිළිබඳව මට ප්‍රකාශනයක් තියෙනවා. ප්‍රකාශනය කරන්න මට ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඉතින් ඒ ගැන මම සතුටුයි. අපි සතුටුයි. ඊළඟ ප්‍රශ්නය. නවවෙනි ප්‍රශ්නේ, 10 වෙනි ප්‍රශ්නේ මෙතන. මේවා එහෙම වුණාට පස්සේ තමයි මුන් අර වීඩියෝ කරන්නේ දඩබඩ ගාලා පැයක් බැන. යාළුවෙක් නම් මොන වගේ වෙන්න ඕන කියලා හිතන්නේ. යාළුවෙක් නම් යාළුවෙක් වෙන්න බැයිනේ. කියන්නේ යාළුවා කියන එක තුළම තියෙනවනේ යම් කිසි ෆ්‍රේම් එකක්. කියන්නේ ඒ යාළුවා මොනවද යාළුවෙක් සාමාන්‍යයෙන්? මොකක්ද යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන හොඳම ක්වොලිටි එක? යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන හොඳම ක්වොලිටිය විශ්වාසය. යාළුවා කියන්නේ එක පැත්තකින් ඥාතියා වගේනේ. විශ්වාසා පරමාඥාති කියන්නේ පරම ඥාතිත්වයේ තියෙන විශ්වාසය. මම කියන්නේ යාළුවෙකුත් තව යාළුවෙක් ගැන
පෙන්වන්න ඕන හොඳම ක්වොලිටි විශ්වාසය. දැන් මට අභීත ගැන තියෙන එක අභීත මෙහෙමයි කියලා විශ්වාසයක්. ඒ විශ්වාසය ඔයාටත් මං ගැන තියෙනවා. ඒ විශ්වාසය දෙන්න රකින්න එක තමයි ඒක අමුතුවෙන් ඔන්න මචං මම බොයනුවෙන් මේක රකින්නවා කියලා වචනෙන් කියලා එකක් නෙමෙයි. සමහරට අතිශය රහසිගත දේවල්. සමහරට මගේ ලෙඩක් ඔයා රකින්න. ඒක සුවපත් කරන්න මහන්සි වෙනවා. යාළුකම්. සමහර වෙලාවට මගේ ජීවිතයේ අතිශය තීරණාත්මක දෙයක් රකින්න. සමහරට ಗುಣ වගේම නුගුණ වෙන්නත් පුළුවන්. ඒ හේතුවෙන් යාළුවට වෙන්න තියෙන අකටයුත්තක් නිසා ඒකයි නේද. සමහර වෙලාවට යාළුවාගේ විනාශයක් වෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔහු පරිස්සම් කරනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා යාළුවා. එතකොට යාළුවෙන්ගෙන් මේ ලෝකේ පිරෙනවා නම් මේ ලෝකේ හරිය සාරවත් තැනක්. බුදුහාමුදුරුවෝ කිය බුද්ධ ශාසනය පවතිනවා කියලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා. බුද්ධ ශාසනයවත් පවතින්නේ නැහැ යාළුවෝ නැත්නම්. මේ අවසාන ප්‍රශ්නේ චාමර මේ ඔය අර වැඩිපුරම අඩපු දවස තියෙනවානේ. ඒකමද දුක හිතුණු දවස වැඩිපුරම. එහෙම නැතුව ඊට සමගාමීව වැඩිපුරම දුක හිති දවසක් කියලා එකක් වෙනම තියෙනවා. තැන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ රයිට් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට ජීවිතේ වැඩිපුරම දුක හිතුණු දවස මොකක්ද? වයිෆ් රට ගියපු දවස. ගෙදර බත්තක ආරක්ෂා කරගෙන තමයි ඔක්කොම උත්තර ටික හම්බෙන්නේ. නෑ ඇත්ත. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ මම කලින් මේ වගේ උත්තර දෙන්නේ නැහැ. මොකද ඒක දැන් මම ඒකයි කියන්නේ ආර්ට් වලදී මම ආශ්‍රය කරපු සමාජයක්. ඒ සමාජයේ බොහෝ වෙලාවට මේ වගේ පෞල් ජීවිතේ තියෙන රහ ගැන හිතන්නේ. හැබැයි මම දැන් ආශ්‍රය කරන සමාජයේ ඒ සමාජය පෞල් ජීවිතයට ප්‍රමුඛත්වය දෙනවා. ඒකයි අර යාළුවා කියන එකටත් ගැලපෙන්නේ ඒක. තමන්ගේ ඥාතීන්ට ප්‍රමුඛත්වය දෙනවා. තමන්ගේ යාළුවන්ට වෙලාවක් වෙන් කරනවා. එතනින් ගියාම තමන්ගේ පන්සලට ඉස්කෝලේට පොඩි වෙලාවක් මාසෙකට නැත්නම් අවුරුද්දකට දවසක් වෙන් කරනවා. ඒ එහෙම සමාජයක් අපි ආශ්‍රය කරනවා. අපේ කවයේ තියෙනව නැතන. ඉතින් ඒ අනුව හිතනකොට මට ඒ කියන මම ඒ ඇත්තටම මම අර මාල්නි බුලත් සිංහලගේ සින්දුව වැඩිපුර අහන්න ගත්තේ එදා. එදා ඉඳන් අදටත් මම ඒක මොකක් සින්දුව? ඔබට මා ආදරය කර බව මෙතරම් මා දමා ඔබ දුර රට යනතුරු නොදනි. ඒ කියන්නේ මොන දේව අපි දෙන්න අතිශය දුක් විඳලා තියෙනවා. ඒ දිච්චර කාලයක් දැන් විවාහ වෙලා දැන් අවුරුදු 2010 නේ හමුදාවෙන් 10. ඔව්. අවුරුදු දැන් 16ක්. එතකොට අපි දෙන්න එහෙම සෑහෙන අතිශය අපි දැන් ඒක නිතරම කියන කාරණා අපි ආපු පාරේ ආයි අපිට යන්න කිව්වොත් මට නම් යන්න බෑ. ආපු පාරේ ආයි යන්න කිව්වොත් මටත් බෑ. එයාත් කියන යටත් බෑ. එතකොට අපි ඒ තරම් දේවල් විඳදරාගෙන එහෙම හිටියා. එහෙම හරි එකට ආවනේ. එතකොට දැන් හරි අපේ ටාගට්ස් වෙනුවෙන් තමයි අපි මෙතනින් එහා ලයිෆ් එකට අපි මුණ දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි පොඩ්ඩක් මේ කැපකිරීම කරමුයි කියලා. ඉජ්ජත් ඒක දැනන එක. අර අමරසිරි පීරිස් මහත්මයාගේ සින්දුවක් තියෙනවා මොකද? අමරසිරි පීරිස්ගේ මං හිතන්නේ නිරෝෂා විරාජනීය. මේ ආලවන්තකම බෝසත්කම නම් දන් දුන්නේ ඇයි මෙහෙම? වෙස්සන්තරගෙන් අහන්නේ. දැන් ආලවන්තකම බෝසත්කමක් නම් දන් දුන්නේ අයියකෝ අපිව දන් දුන්නේ. අර එකක් නේ ඉතින් ඒ වගේ මටත් හිතෙනවා යකෝ මෙච්චර මං හදන්න අපිට බැරි වුණේ එකට ඉඳගෙන මේක කරන්න. ඉතින් කාලේ දැන් කියන්නේ යා අවුරුද්දෙන් අවුරුද්ද එනවා. හැබැයි දැන් මේ අවුරුද්ද නොවැම්බර් වලින් පස්සේ ආය යන්නේ. දැන් තාමත් රටදී නේද? ඒකනේ කොල්ලා ඉන්නේ නිදාසේ කුරුල්ලා. නෑ කොහොමද? එයාගෙන් බාධාවක් ඇත්තටම නෑ. ඒ කියන්නේ එයා කියන්නේ ඇත්තටම මේ එයා කැමති නෑ මම දේශපාලනය කරනවා. ඒ නිසා මම අර ප්‍රශ්නයක් ඕක තමයි. ඡන්දිල් දවසම කසාදේ කඩිනවා. ඡන්දිල් වලට කැමති නෑ. ඒ නිසා ඡන්දිල් වලනවා නෙමෙයි. මට දැන් හිතෙන දේ තමයි ඒකට අපි මේක කරන්න ඕනේ. මේක කරන්න තව අය ආවොත් අපි දේශපාලනයමද නැත්නම් වෙන තැනක්ද අපි වෙන තැනකට අපි ફોකස් කරනවද කියන එක තව පිරිසක් හැදෙන්න ඕනේ. අපි කියන්නේ අපිව පාස් කරගෙන යන පිරිසක් අනිවාර්යෙන් හදන්න ඕනේ අපි. මොකද අපිව පාස් කරගෙන යන මිනිසුන් තනිය යුත්තේ අප සමග යාමට නෝ අප පසු කර යාමට. ඔව්. නැත්තම් දියුණු වෙන්නේ නැහැ නේ මේ සමාජේ. පසුගාමීනේ වෙන්නේ. කැලණි කැම්පස් එකේ ජිම් එකේ බිත්තිය ගහලා තියෙන ඕක. අල්ලපු වැටෙන්. වෙලෙන් යහපැත්ත.
රයිට් මොකද චාමර මේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්නේ? ඇත්තම ෂෝක් ඒ කියන්නේ සමහර තැන්වල කඳුළු එන්න ආවා. මම දැක්කා. මම ඒ ප්‍රශ්න ටක් ගාලා අනිත් ප්‍රශ්නෙට ගියේ. ඇත්තටම ෂෝක් ඒ කියන්නේ මේක මේ මම හිතන්නේ ඒක මේ අර භාව විශෝධනයක් වගේ එකක්. අමර්සි. රයිට් එහෙනම් අද මේ ප්‍රෝග්‍රෑම් එක මෙතන ඉවර වෙනවා. හෙට ටිකක් ඔයාලා නිකන් මැරයෙක් විදියට හඳුන්වන මගේ අසල්වාසියා ඊටම සොදුරු මිනිසෙක් ළඟින් ආශ්‍රය කරලා ඉඳන්නා. හරිම මම කියන්නේ එදා ඉඳන් මට තිබුණා ඔහු ගැන කියන්නේ මම කට්ටිය ඔය කට උහුට අර පාර්ලිමේන්තුවේ සිද්ධියෙන් පස්සේ නමක් පටපැන්නා. කියන්නේ හැබැයි මේ මිනිස්සයාගේ ගමේ මිනිස්සෙක් අපේ ඇත්තටම ගමේ මිනිස්සෙක් මම හරුණොත් මම මේ ඔහු දේශපාලනීය උට කැම්පේන් එකක් විදියට ගත්තත් මේක කමන්නේ. පක්ෂ විපක්ෂ බලපු නැති මිනිස්සෙක්. පැහැදිලිව. හැබැයි අපේ ගමේ මිනිස්සු සමහරලාට ඒ ගුණේ තිබ්බේ නැතුවාදෝ කියලා තිබුණා. නෑ ඒක ඉතින් දේශපාලනයනේ. එහෙම තමයි මේ රටේ හැටි. රයිට් ඒ වුණොත් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක එන්නේ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහත්තයත් එක්ක ඊට පස්සේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් චිත්‍රරත්න මැතිතුමත් එක්ක අනිත් පැත්තෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාත් තේනෝර මහත්තයත් එක්ක අපි ගිලෙන්න බොහොම ස්තුතියි චාමර හම්බෙමු ඉක්මනට හම්බෙමු